සුබ උදෑසනක් හැමෝටම. ඔබ ඉදිරියේ මේ උදෑසන යම් අදහසක් බෙදා ගැනීමට කැමැතියි. ධනය සදහටම පවතින්නේ නැත. මෙම කෙටි වීඩියෝ පටයෙන් මේ අදහස මම බෙදාගන්නට කැමැතියි. මෑත දිනවල අපේ රටට තද වැසි ඇදහැළුණා. ගම් වතුර නායෑම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ නිවාස වාහන දේපල අහිමි වුණා. කනගාටුවට කරුණ නම් බොහෝ අයගේ ජීවිතත් අහිමි වුණා. මේ වේසනය ධනවත් උප්පත් දෙයංශයටම සෑම කෙනෙක්ටම ભેදකින් තොරව බලපෑවා. ඉතින් මේ කාලය තුල බොහෝ අදහස් සමාජය තුල අහන්න ලැබුණා. එකක් පව් කළ අය මෙම ව්‍යසනයන්ට මුහුණ දුන්නු බව. තවත් එකක් තමයි යහපත් ක්‍රියා කළ අය ආරක්ෂා වුණා කියන එක. නමුත් මම දුටු එක්ක ලස්සන වටිනා දෙයක් තමයි සියලු ආගම්වල මිනිසුන් එකින් එකාට උදව් කිරීමට එක්වීම. මෙම එකමුතුකම බොහෝ පවුල්වලටත් තම නිවාස නැවත ගොඩනගා ගැනීමට හැකි විලා ඔවුන්ගේ ජීවිත සෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නට හැකියාව ලබා දෙන බලාපොරොත්තුවක් වෙලා තිබෙනවා. කොහොම නමුත් කිතුණුවෙක් විදියට මට දැනුණු දේ තමයි ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වන බවක් පෙනෙන්න තිබුණත් මිනිසුන්ගේ හදවත් තුළ ඒ ඇතිවුණු දුක සහ වේදනාව දීර්ඝකාලීනව තිබෙන බව. මේ මට ගැඹුරෙන් මෙනෙහි කිරීමට හේතු වුණා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය අපට උගන්වන්නේ සියල්ල අහිමි වුවත් අප බලාපොරොත්තුව සුන් නොකළ යුතු බවයි. බිඳුණු ජීවිත, බිඳුණු සම්බන්ධත සහ බිඳුණු සිහින දෙවියන් වහන්සේ විසින් නැවත අපට ගොඩනගා ගත හැකියි. ඉතින් මෙම தත්ත්වය අපට වැදගත් සත්‍යයක් මතක් කරලා දෙනවා. මොකක්ද අපිට මතක් කරලා දෙන සත්‍යය? ධනය සදහටම පවතින්නේ නැහැ. අපි දැක්කා ඒ ගම් වතුර නායෑම් වලින් මිනිස්සු කුඩා කාලයේ පටන් මුදල් ඉතුරු කරලා ගොඩනගාගත්ත දේවල් එක මොහොතකින් නැති වුණා. බයිබලයේ ස්වාමීන් වහන්සේගේ වචනයක් තිබෙනවා හිතෝපදේශ 27:24. මක්නිසාද ධනය සදහටම පවතින්නේ නැත. ඔටුන්නත් සියලු පරම්පරාවන්ට සුරක්ෂිත නොවේ. ඉතින් අද බොහෝ අය සදහටම පවතිනු ඇතැයි විශ්වාස කරන දේවල් කෙරෙහි අවධානය යොමු කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට පවසන්නේ අහස පොළව පහ වෙන නම් උන්වහන්සේගේ වචනය සදහටම පවතින බවයි. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ තුලින් ජීවනය ලබා ගන්නට පුළුවන්. මන්ද උන්වහන්සේ මරණයෙන් උත්ථාන වුණු නිසා. ඉතින් මේ ගම් වතුර සහ නායම් අපට මතක් කරලා දෙන්නේ අප දෙවියන් වහන්සේ මත අපේ ජීවිත ගොඩනගා ගත යුතු බවයි. විශේෂයෙන්ම කිතුණුවන් වශයෙන් අපි ධනය හෝ මුදල අනුගමනය නොකළ යුතුයි. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළ යුතුයි. උන්වහන්සේ වෙතට අපි ආපසු හැරෙමු. උන්වහන්සේ සමග අපි ඇවිදිමු. උන්වහන්සේ කෙරේ අපි බලාපොරොත්තුව තබමු. දෙවියන් වහන්සේ ඔබ සෑම කෙනෙක්ම ආශිර්වාද